හොඳයි පුතේ ආයුබෝවන් හැමෝටම සුබ රාත්‍රියක් වේවා. මම හිතනවා ඔයාලට මාව හොඳට ඇහෙනවා ඇති කියලා. එවනම් පුතේ අපි අද වැඩසටහන ආරම්භ කරමු. අද දවසේ ඇත්තට මම ඉගැන්වීමේ කටයුතු නෙමෙයි කරන්නේ. අපි ඉදිරියට කොහොමද මේ වැඩසටහන පවත්වාගෙන යන්නේ කියන එක ගැන ඔයාලට පුළුල් අවබෝධයක් ලබා දෙන එක. ඒ වගේමයි ඔයාලගේ අද විෂය නිර්දේශයට අදාළ මොනවද අපි මේ කොටසේදී කරගන්න ඕනේ කියන එක පුළුල්ව පැහැදිලි කිරීමක් කරනවා. ඉතින් සියලු දෙනා ඒක හොඳට අහගෙන ඉඳලා ඔයාලට තියෙන ප්‍රශ්න ඕනම එකක් අහන්න. ඒවා අනුව ඔයාලට ඒවට මම උත්තර දෙන්නත් සූදානම්. ඒ වගේමයි ඔයාලට ඕන විදිහට තමයි මේ වැඩසටහන සංවිධානය වෙන්න ඕනේ පුතේ. ඒතර අපි 2013 මේ විෂය පටන් ගත්ත තැන ඉඳලා මේ වෙනකන් අඛණ්ඩව මේ වැඩසටහන කරනවා. එතකොට විශාල ප්‍රමාණයක් ලංකාවේ බොහෝ ප්‍රදේශවල දරුවෝ මේකට සම්බන්ධ වෙනවා. ඔය රෑන්ක් ගන්න හැම දරුවෙක්ම වගේ අනිවාර්යෙන් මේ කොටසට සම්බන්ධ වෙච්ච දරුවෝ. ඒක මම වගකීමෙන්මයි කියන්නේ. ඉතින් අපි ඒ දරුවන්ට සත්භාවයෙන්මයි ඒ කාර්යය කරන්නේ. හේතුව පුතේ මේ විෂය නිර්දේශයේ 6න් එකක කොටසක් මේ කොටසෙන් ආවරණය වෙනවා. එතකොට ගොඩාක් ළමයි අපි උත්තර පත්‍ර බලන්න ගියාම දකින දෙයක් තමයි මේ කොටසට උත්තර ලියන්නේ නැහැ. මොනම හේතුවක් නිසා දන්න උත්තර ලියන්නේ නැහැ. ඒ ලියන්නේ නැති දරුවෝ තෝරාගෙන තියෙන ප්‍රශ්න වල ගොඩ මහන්සි වෙලා තියෙනවා උත්තර ලියන්න. ඒ නිසාම යාගේ ලොකු වෙලාවක් ගත කරන්න වෙලා තියෙනවා. ඉතින් අපි කියන්නේ මේ කොටසත් එක්ක උත්තර ලියන ළමයින්ගේ රෑන්ක් එක ඉහළ යනවා. ලොකු ඉහළ ලකුණක් එනවා. ඉතා පහසුවෙන් ලකුණු රැස් කරගන්න පුළුවන් කොටසක් නිකන් හිතින් අමාරුයි කියලා හිතලා අයින් වෙන කොටසක්. එහෙම නොවන අපිට සම්බන්ධ වෙන සියලුම දෙනා කියන්නේ අනිවාර්යෙන් මම තෝරා ගන්න ප්‍රශ්නේ ඉලෙක්ට්‍රොනික කියන දෙන්නට හැදෙනවා. ඒක මම වගකීමෙන්මයි කියන්නේ. මේ දවස් 5 ඇතුළත වාව ඒ ගානට හදනවා. ඉතින් ඒ සඳහා ඔයාලට පුංචි මඟ පෙන්වීමක් තමයි අද දවසේ මම කරන්නේ. එතකොට අර මම ෂෙයා කරන්නම් මේ වැඩසටහන වෙන්නේ කොහොමද කියන එක පොඩ්ඩක් දැනගන්න පොඩි ප්‍රසන්ටේෂන් එකක්. හරි. මම හිතනවා මේ ඔයාලට ෂෙයා වෙලා ඇති කියලා. මම දන්නා කියන අයත් ගොඩක් අය ඉන්නවා. අකිල මේක ෂෙයා වෙලා තියෙන පොතේ ස්ක්‍රීන් එක. ඔව් සර්. හරි. එතකොට අපි මේ මෙහෙමයි කරන්නේ. මම ඉස්සර ගන්න. හරි. ඊපස්සේ මෙහෙමයි කරන්නේ. එතකොට අපි ඉලක්කගත කණ්ඩායම තමයි ප්‍රධාන වශයෙන්ම 20යි 25
අපසු උසස් පෙළ විභාගයට යන අපේ දරුවෝ ටික ඊට අමතරව 26 දරුවෝ කීප දෙනෙකුත් ඉන්නවා. එයාලටත් අපි උදව් කරන්න සූදානම්. අද ගොඩ පිරිසක් සම්බන්ධ වෙලා නැහැ. තාම ගොඩක් අයට වෙසක්. එයාලා සම්බන්ධ වෙනවා. එතකොට ඉලක්කගත කණ්ඩායම 25 දරුවෝ වුණාට 26 දරුවන්ටත් මේකෙන් ලොකු අවස්ථාවක් ලැබෙනවා. ඒ කැමති අයට සම්බන්ධ වෙන්න අවස්ථාව දීලා තියෙනවා. ඒතර මම ඔයාලට කිව්වා මේක විෂය නිර්දේශයෙන් අන්තර්ගතයෙන් සාමාන්‍යයෙන් 6න් එකක් විතර කොටසක් මේකේ ආවරණය වෙනවා. විශේෂයෙන්ම පොතේ MCQ ප්‍රශ්න 8ක් හෝ 7ක් MCQ 7කට ආසන්න ප්‍රමාණයක් මේ කොටසෙන් විතරක් ආවරණය වෙනවා. ඊට පස්සේ විදුලිය කොටසෙන් තව 7ක් විතර වාට ආවරණය වෙනවා. ඒ වගේමයි රචනා ප්‍රශ්න පත්‍රයේ තෝරා ගන්නා ප්‍රශ්න A කොටස අනිවාර්යයි, B කොටස, C කොටස, D කොටස යන කොටස් වලින් ඔයා එකක් උත්තර ලියන්න ඕනි. තාම පහසුවෙන් උත්තර ලියන්න පුළුවන් කොටසක් බවට මේක පත් වෙනවාට මේ දවස් 5 ඇතුළත. ඒ වගේමයි මේක කෙටි කාලීනයි. ඔයා හරියට මාසයක් පන්ති ගියා වගේ මම දවස් 5කින් ඉවර කරනවා. මේ දවස් 5ත් ඔයා එක සතියේ දෙක ගානේ යොදාගත්තොත් සති දෙකමාරෙන් ඉවරයි. සති දෙකමාරේ මේ පිළිබඳව අද අපි තීරණයක් ගමු. තාම කෙටි කාලයක් තුළ විශාල විෂය නිර්දේශයක් වට ආවරණය කරලා දෙනවා. මම නිබන්ධනෙත් ගොඩාක් වෙනස් කරනවා මේ පාර වෙනස් කරන්නේ. අර ඔන්ලයින් වලින් කියනකොට ඔයාලට ලියනවට වඩා ලේසි. මම හිතන්නේ අහගෙන ඉඳලා ඒ අදාළ කොටස ඔයාලට මුද්‍රණය කරලා තිබුණොත් ලේසි නිසා හිස්තැන් පුරවන්න තියෙන ප්‍රමාණය අවම කරලා ගණන් හදන්න ඕන ටික විතරක් ඉදිරි කරලා ඔයාලට නිබන්ධන විශේෂ නිබන්ධනයක් මේවර දෙනවා. එතකොට අපි බලාපොරොත්තු වෙන්නේ පොතේ රාත්‍රී 7 ඉඳලා රාත්‍රී 12 දක්වා කාලය තුල. ඒකට ඔයා පාඩම් කරන කාලයක් කියලා හිතන්නකෝ. මේ දවසේ ඒ වෙනුවෙන් වෙන් කරගන්න. එහෙම නැත්නම් 6ට පටන් ගන්න 12 වුණත් කමන්නේ. එහෙම නැත්නම් 12න් පස්සේ වුණත් කමන්නේ. මට වෙලාවේ ගැටලුවක් නැහැ. අවම වශයෙන් අපි 7ට පටන්ගෙන රාත්‍රී 12 වෙනකන්වත් මේ පාඨමාලාව කරන්න වෙනවා. එහෙම දවස් 5ක ඇතුළත තමයි මේක ඉවර කරන්නේ. ඒතර කෙටි කාලීනයි. ඔයාලට සූදානම් වෙන්න තව ඕන තරම් කාලය තියෙනවා. ඒක තමයි අපේ මේ පාඨමාලාව කෙරෙන විදිය. ඒතර ඔයාලට මං ගැන යම් විශ්වාසයක් ඇති කරගන්න ඕන මේ තියෙන මගේ විස්තර ටික. එතකොට පොතේ ඔයාලගේ ප්‍රශ්න පත්‍රය හදන්න විතරයි මම සම්බන්ධ නොවන්නේ. විභාග දෙපාර්තමේන්තුවත් එක්ක සම්බන්ධ ගොඩාක් දේවල් වලට සම්බන්ධ වෙනවා. එතකොට ඔයාලගේ රීකරෙක්ෂන් කටයුතු කරනවා. ඊට අමතරව උත්තර පත්‍ර පරීක්ෂක මණ්ඩලයේ ප්‍රධානීය විදිහට වැඩ කරනවා. ඉතින් ගොඩක් දේවල් පේපර් එකට අදාළ ඔයාලට ලොකු සහයෝගයක් දෙනවා. විභාග නීති මේකක්වත් උල්ලංඝනය කරන්නේ නැහැ. නමුත් මේ ලබන අත්දැකීම් ටික ඔයාලට ඉතා වැදගත්. මේ ලබන අත්දැකීම් ටික මම ඔයාලට බෙදා දෙනවා. ඒ ටික තමයි ඔයාලට දැනගන්න ඕනේ. ඒතකොට මේ තියෙන පොතේ ඔයාලගේ විෂය නිර්දේශයට අනුව අලුතෙන් හඳුන්වලා දීලා තියෙන 2019 ප්‍රශ්න පත්‍රයක්. ඒ ප්‍රශ්න පත්‍රයේ ව්‍යුහය සඳහන් වෙන පොත මේක. මේකට කියන්නේ මූලාකෘති ප්‍රශ්න පත්‍ර පොත. ඔයා අනිවාර්යයෙන්ම මේ සඳහන් විෂයන් වලට ඔය ප්‍රශ්න පත්‍රය අඳුනාගෙන ඒකට උත්තර ලියන්න ඕනේ. ඔයාට අදාළ විෂය වෙන්නේ ඒතර 65, 67 සහ ගොඩාක් ළමයි IT කරන ඉඳ 20. එතන මේ 20, 65 සහ 67 කියන විෂයන් වල ප්‍රශ්න පත්‍රයේ හැදෙන ආකාරය, ව්‍යුහය මෙන්න මේ පොතේ තියෙන. මේ පොත ඔයාලට ප්‍රී ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් විභාග දෙපාර්තමේන්තුව සයිට් එකට ගියාම. එහෙම නැත්නම් මේ ගෲප් එකේ සම්බන්ධ වෙන සීලුම දරුවන්ට මම මේ පෙන්නන හැමදේම ලැබෙනවා. මේ පොතේ තියෙනවා ඉංජිනේරු තාක්ෂණ වේදයට අදාළ ප්‍රශ්න පත්‍රයක්. ඒ ප්‍රශ්න පත්‍රයට අනුව ඔයා උත්තර සපයන්න ඕන විදියක් තියෙනවා. ඉතින් උත්තර සපයන්න ඕන විදිය මේක මේ විදියටම තමයි මේක පොදු ක්‍රමයක්. මේ ක්‍රමයට තමයි ඔය ප්‍රශ්න පත්‍රය හැදෙන්නේ. ඒතර මේ ප්‍රශ්න පත්‍රයේ ව්‍යුහය හැදෙනකොට මේ MCQ එකක් හරි ඔයාලෙන් ඇතෑරෙනවා කියලා කියන පොතේ ඒක ලොකු පාඩුවක්. ප්‍රශ්න පත්‍රයේ මේ MCQ එකක වටිනාකම රචනා ප්‍රශ්න පත්‍රයේ ලකුණු 20ක් හා සමානයි. ඒතර ලකුණු 20ක් වාගෙන් ඇතෑරෙනවා හා සමාන එක ප්‍රශ්නයක් ඇතෑරුණොත් ඒ නිසා අපි එකක්වත් ඇතෑරගන්නේ නැහැ. අනිවාර්යයෙන්ම උත්තර ලියන්න තමයි try කරන්නේ. ඒ සඳහා අවශ්‍ය මූලික මඟ පෙන්වීමක් මෙතෙන්දී ඔයාලට වෙනවා. ඉතින් මේ කොටසෙන් අපි තෝරාගන්නේ මේ විදුලිය හා ඉලෙක්ට්‍රොනික තාක්ෂණ වේදයේ යටතේ එන මෙන්න මේ MCQ 14ක් තියෙනවා. මේ MCQ 14න් අනිවාර්යයෙන්ම 7ක් හෝ 8ක්. සමහර අවුරුදු 8ක් එනවා, සමහර අවුරුදු 7ක් එනවා. මේ ටික වාට මේ දවස් 5 ඇතුළත අනිවාර්යෙන් ආවරණය වෙනවාමයි. එතකොට මෙතෙක් කල විභාගවල ලැබිලා තියෙන සියලුම MCQ කතා කරනවා. ඒතර වාට යම් රටාවක් අහුවේ ඒවා ඉතාම පහසුවෙන් උත්තර ලියන්න පුළුවන් වෙයි. අපි මේකේ අඩුම ගානේ තුම 7ක් කියලා 7 අංග සම්පූර්ණ කරනවා.
එතන මේ ඊටාම කෙටි කාලයක් ඇතුළත ප්‍රතියා ඊළඟට MCQ ප්‍රශ්න පත්‍රයේ මේ විදිහට තමයි අපි වැඩ කරන්නේ. ඊළඟට වැදගත් වෙනවා අපට රචනා ප්‍රශ්න පත්‍රය. රචනා ප්‍රශ්න පත්‍රයේ ව්‍යුහගත රචනා කොටස අනිවාර්යයෙන් ඒක ඔයා දන්නවා. පළවෙනි ප්‍රශ්නේ ඉංජිනේරු ඇඳීම. අවසාන ප්‍රශ්නේ වෙන්නේ තාක්ෂණ වේදය හැඳින්වීම, ව්‍යවසායකත්වය, ව්‍යාපාර කළමනාකරණය, ප්‍රමිති, පිරිවිතර, මිනුම් සෞඛ්‍ය ආරක්ෂා වගේ කොටස් සියල්ලම අහුවෙන විදිහේ ප්‍රශ්නයක්. ඒවා අතාරින්න බෑ එකක්වත්. මැද තියෙන ප්‍රශ්න දෙක සහ 3 කියන්නේ සමෝදානික ප්‍රශ්න. මේ සමෝදානික ප්‍රශ්නවල තියෙන පොතේ බලන්න හැම එකේම අග තියෙනවා විදුලිය හා ඉලෙක්ට්‍රොනික කියලා. වට පේනවනම් මේ විදුලිය හා ඉලෙක්ට්‍රොනික. මෙයාගෙත් විදුලිය හා ඉලෙක්ට්‍රොනික. එහෙනම් මේ අනිවාර්ය ප්‍රශ්න 4න් 2ක විදුලිය හා ඉලෙක්ට්‍රොනික අන්තර්ගතයි. ඒ කොටසට සාධාරණයක් මේ අපි මේ දවස් කීපය තුළදී කරනවා. ඊළඟ ඉතාම වැදගත් කාරණේ තමයි එක්තරා අවුරුද්දක පොතේ අපිට සිද්ධ වුණා ගිය අවුරුද්දේ කලින් අවුරුද්දේ එක ළමයෙක්ගේ ලකුණු 80ක් ඉවත් කරන්න. ලකුණු 80ක් කපලා අයින් කරන්න ඕන. ඒකට හේතුව තමයි ඒ ළමයා ප්‍රශ්න පත්‍රයේ උත්තර ලියලා තියෙනවා තෝරා ගැනීම වැරදි. මොකද්ද තෝරා ගැනීම වැරද්ද? එයාට තෝරා ගන්න කියලා තිබුණේ ඒ කොටසින් සියලුම ප්‍රශ්න උත්තර ලියලා B කොටසින් ප්‍රශ්නයක්, C කොටසින් ප්‍රශ්නයක් සහ D කොටසින් ප්‍රශ්නයක් ඇතුළත් වෙන පරිදි. එහෙනම් එයා අනිවාර්යයෙන්ම මේ B කොටසේ තියෙන පොතේ ප්‍රශ්න දෙකක්. B කොටස ගොඩාක් වෙලාවට එන්නේ සිවිල් තාක්ෂණ වේදයෙන්. ඒතර 5 වෙනි ප්‍රශ්නේ සහ 6 වෙනි ප්‍රශ්න. C කොටසේ තියෙනවා 7 සහ 8. මේ තමයි විදුලිය හා ඉලෙක්ට්‍රොනික ප්‍රශ්න දෙක. D කොටසේ තියෙනවා 9 සහ 10. මේවායි උත්තර ලියනකොට ළමෙක් අනිවාර්යෙන් ලියන්න ඕනේ පොතේ. අනිවාර්යෙන්ම ලියන්න ඕනේ එක කොටසකින් එකක් අනිවාර්යෙන් ආවරණය වෙන විදිය. උදාහරණයක් විදිහට මෙයා 5 වෙනි ප්‍රශ්නේ උත්තර ලියන්න ඕනේ. මෙයා 7 හෝ 8න් එකක් ලියන්න ඕනේ. මෙයා 9 ලියන්න ඕනේ. ඊට පස්සේ කැමති එකක් තමයි මෙතනින් තෝරාගන්නේ. ඉතින් ඒ ළමයා ලියලා තිබුණේ 5 ලියලා තිබුණා. මම ඒ ළමයා ලියපු ටික ටවුන් කරන්න. ඒ ළමයා ලියලා තිබුණේ 5 වෙනි ප්‍රශ්නේ ලියලා තිබුණා. එයා 6 වෙනි එක ලියලා තිබුණා. එයා 9 ලියලා තියෙනවා. එයා 10 ලියලා තියෙනවා. මේ කොටසට එයා අත තියලාවත් නැහැ. ඒ නිසා එයාගේ අඩුම ලකුණ තිබුණේ මෙන්න මෙතන 80ක්. ඒ 80 ලකුණ අපි කපා ඉවත් කරනවා. මේ වැරදි තෝරා ගැනීමක් නිසා. එයා හරියට තෝරාගෙන තිබුණා නම් මෙතන 7 හෝ 8 කියන ප්‍රශ්න දෙකකින් එකක්. එයාට මේ ලකුණු ටික හම්බ වෙනවා. එහෙමනම් ඔයාලට මේ විදුලිය හා ඉලෙක්ට්‍රොනික කොටස අතාරින්න විදියක් නැහැ පුතේ. මේ C කොටසට උත්තර ලියනකොට ඕනි වෙනවමයි. ඒතර පොඩි වෙලාවක් මම ගන්න මේකේ 7 වෙනි ප්‍රශ්නේ ගැන කියන්න. 7 ගොඩක් ළමයි ඉල්ලලා තිබුණා 7 වෙනි ප්‍රශ්නේ ගොඩ දාන්න කියලා. අනිවාර්යෙන් මේක දවස් 5න් අපි ගොඩ දැම්මොත් 7 වෙනි ප්‍රශ්නේ ඕනි අයට මම ඒකටත් උදව් කරනවා. 7 කියන්නේ විදුලිය. ඒතර ওই පාඩම් දෙක තමයි සාමාන්‍යයෙන් තාම ප්‍රචලිත වෙලා නැත්තේ සහ ගොඩක් අය මේ අතාරින්න ප්‍රශ්න දෙක වෙලා තියෙන්නේ. ඒතර 7 වෙනි ප්‍රශ්නේ අඩංගුවේ පුතේ ප්‍රතිරෝධක, ධාරිත්‍රක, පේරක, ඊළඟට LRC පරිපත, සම්බාධන, ඉස්සෙල්ලා ප්‍රතිබාධන, සම්බාධන, ඊට පස්සේ ජව ත්‍රිකෝණය, ඊට පස්සේ විදුලි බල ජනනය, සම්ප්‍රේෂණය, බෙදා හැරීම, ඊළඟට විදුලි යන්ත්‍ර හා බල පද්ධති, DC මෝටර්, AC මෝටර්, ඊට පස්සේ තනි කලා මෝටර්, තෙකලා මෝටර් AC, ඊට අමතර ජෙනරේටර්, මේවා පිළිබඳව පුළුල් අවබෝධයක් තමයි 7 වෙනි ප්‍රශ්නේදී වගේ බලාපොරොත්තු වෙන්නේ. ඊට පස්සේ විදුලි ඉංජිනේරු අනපනත් ඒ වගේ දේවල්. ඒතර ඒක ලොකු විෂය පරාසයකින් තමයි 7 වෙනි ප්‍රශ්නේ කරන්න ඕනේ. ඒකත් හොඳයි. හොඳ ප්‍රශ්නයක්. කෙටියෙන් උත්තර ලියන්න පුළුවන් ප්‍රශ්නයක්. 8 වෙනි ප්‍රශ්නේ තියෙන්නේ බොහොම සරල කොටස් ටිකක්. ඒ ටික දැන් මම ඔයාලට පෙන්නනවා. 8 වෙනි ප්‍රශ්නෙට අදාළ කොටස තමයි අපි මේ දවස් ටිකේ කතා කරන්න සූදානම් වෙලා ඉන්නේ. 8 වෙනි ප්‍රශ්නේ කියන්නේ මොකක්ද? ඉලෙක්ට්‍රොනික ප්‍රශ්නේ. ඊට අමතරව ප්‍රායෝගික පරීක්ෂණයේදී ඔයාලට මේස දෙකක් තියලා මේසයක් තියෙනවා. මේ මේසේ ප්‍රැක්ටිකල් දෙකක් තියලා තියෙනවා. ඔයාලට ප්‍රැක්ටිකල් දෙකක් තියලා තියෙනවා. මේ ප්‍රැක්ටිකල් දෙක ඔයාලට එකවර කරන්න පුළුවන් ඉලෙක්ට්‍රොනික මේසෙට ගියාම. ඒ කියන්නේ ඔයාලා පුතේ අපි ළමයි 30ක් තමයි උදේ ප්‍රැක්ටිකල් එකට තෝරාගන්නේ. මේ 30 දෙනාගෙන් 10 ගෲප්. එතන 10 ගෲප් හදලා මෙතනින් වෙන් කරනවා අපි CME විදියට. සිවිල්, මෙකැනිකල් සහ ඉලෙක්ට්‍රොනික සහ ඉලෙක්ට්‍රිකල් විදියට. එතන මේ ඉලෙක්ට්‍රොනික කොටසට යන ළමයින්ට
ප්‍රශ්න දෙකක් ගානේ හම්බ වෙනවා 10 දෙනාට එක්කෙනෙකුට. එකක් විදුලිය EL ප්‍රශ්නයක් හම්බ වෙනවා. අනිත් එක EN කියලා ප්‍රශ්නයක් හම්බ වෙනවා. EL සහ EN. එතකොට EL සහ EN කියන ප්‍රශ්න දෙකෙන් ඔයා අනිවාර්යයෙන්ම මේ ප්‍රශ්නෙත් කරන්න ඕනි, මේ ප්‍රශ්නෙත් කරන්න ඕනි. EL එකත් කරන්න ඕනි, EN එකත් කරන්න ඕනි. එතකොට ගොඩක් ළමයි EL එක කරනවා, EN එක කරන්නේ නැහැ. EN කියන්නේ ඉලෙක්ට්‍රොනික. අන්න ඒ කොටසට ලොකු මඟ පෙන්වීමක් අපි ඔයාලට කරනවා. එතකොට ලොකු මඟ පෙන්වීමක් කරනවා මේ කොටසට. අපි ඒකත් බලමු ප්‍රායෝගික කොටසත් ආවරණය වෙන විදියට. මේ බෝඩ් එකේ සුදු එදෙන තැන ඒක මම හදන්නම් පුතේ. ඊට අමතරව ඔයාලට මේකේ තවත් වැදගත් වෙන කාරණයක් තමයි ප්‍රායෝගික ලකුණු වලදී පුතේ රෑන්ක් එකක් ගන්න ළමෙක් ඉලෙක්ට්‍රොනික වල ලකුණු ගන්න ඕනේ. ගත්තේ නැත්නම් එයාට අපි තුමු ඉලෙක්ට්‍රොනික වලට ගොඩාක් ළමයි ඇවිල්ලා කිසිම දෙයක් කරලා. ඒතකොට එයාට හම්බෙන්නේ 500. 500 කියන්නේ ලකුණු 25යි. එයා 600ම ගත්තොත් තමයි එයා ලකුණු 30ක් ඔකෙන් හම්බ වෙන්නේ. නිසා ඒ ගැනත් හිතන්න ඕනේ. මේ තමයි අපි පුතේ මේ කොටසේදී කතා කරන දේවල්. ඒතර මූලික ඉලෙක්ට්‍රොනික කොටසට අදාළව ඔයා කරන්න ඕනේ මෙන්න මේ අර්ධ සන්නායක භෞතිකයේ semiconductor physics කියන කොටසෙන් ඔයාලට ප්‍රශ්න හැදෙනවා. ඒ කොටස සම්පූර්ණ ආවරණය වෙනවා. ඊට පස්සේ ඩයෝඩ වර්ග කීපයක් තියෙනවා. ඔයාලට අනිවාර්යයෙන් මේ වගේ ගණන් හදන්න තියෙනවා. ඍජුකාරක ඩයෝඩ, සෙනා ඩයෝඩ, ආලෝක විමෝචක ඩයෝඩ, ෆොටෝ ඩයෝඩ, ලාක්ෂ ස්පර්ශ ඩයෝඩ කියන මෙන්න මේ ඩයෝඩ ටික. ඒතර මේ ඩයෝඩ වලින් ඔයාලට ගාණක් එනවාමයි. ඔයාගේ ප්‍රශ්න පත්‍රයේ හැදෙන ප්‍රශ්නේ එක කොටසක් ඩයෝඩ වලින්, එක කොටසක් ට්‍රාන්සිස්ටර් වලින් හැදෙන්නේ. ওই කොටස අපිට ටික දවසකින් ඉවර කරගන්න පුළුවන් වෙයි. උපරිම උත්සාහ කරොත් එක දවසකින් ওই ටික ඉවර කරගන්න ඕනේ. ඊළඟට ඔගේ ඔය සෙනා ඩයෝඩ් එහෙම ගොඩක් ළමයි අමාරුයි කියන අපි ඒවා ලේසි වෙන විදිහකට කරමු. ඒ වගේ ගාණක් එනවාමයි. MCQ දෙකක් අනිවාර්යෙන් එනවා සෙනා ඩයෝඩ් වලින්. ඒ නිසා ඒක අනිවාර්යෙන් බලා ගන්න ඕනේ. ඒතර ෆොටෝ ඩයෝඩ්, ලාක්ෂ ස්පර්ශ ඩයෝඩ් වගේ දේවල් වැඩි නෑ. ඉන්ට්‍රොඩක්ෂන් එකක් තියෙන්නේ. ඒක අපි ඒ කොටසත් කරන්න ඕනේ. ඊට අමතරව ට්‍රාන්සිස්ටර්. තාම වැදගත්. ට්‍රාන්සිස්ටර් කියන්නේ ලොකු නමක්. අපේ ට්‍රාන්සිස්ටර් පුළුල් නාමයක්. අපි එකකින් එක වර්ගයක් ගන්න ද්විද්‍රව ට්‍රාන්සිස්ටර් කියලා. බයිපෝලර් ජන්ක්ෂන් ට්‍රාන්සිස්ටර් කියන එක. ඒක ගොඩක් ළමයි දන්නේ ට්‍රාන්සිස්ටර් කොහොම NPN PNP කියලා වර්ග දෙකක් ගැන. අන්න ඒ දෙක පිළිබඳ පුළුල් අවබෝධය. ඉතින් ට්‍රාන්සිස්ටර් ගැන අපි 6 ළමයින්ටත් උගන්වනවා. O level ළමයින්ටත් උගන්වනවා. ඒතර ඔයාලට ඊට වඩා යමක් උගන්වනවා. ඒතර කැම්පස් level එකේදීත් උගන්වනවා. ඒතර මේ ට්‍රාන්සිස්ටර් කියන වචනේ ගොඩකු තේරුමක් තියෙන එක. ඒකේ ගොඩකු ගණනය කිරීම ගොඩක් තියෙන එක. ඔයාගේ විෂය නිර්දේශයට අදාළව යම් කොටසක් තියෙනවා. ඒ කොටස අපි 100%ක් කතා කරනවා. ඊට අමතරව ඔයාට මේකෙන් තමයි ගාණ හැදෙන්නේ. ඒ ගාණ ගොඩ දා ගන්න පුළුවන් අවශ්‍ය සියලුම මඟ පෙන්වීම. සියලුම දේවල් කරනවා. අපි ඔයාලත් එක්ක පෞගී විභාග ගණන් ටික සෙරම හදලා. ඒත් ඔයාලට ඒක කරන්න පුළුවන්. මින් පස්සේ ඔයාලට මම අනිවාර්යෙන් තියෙන වැඩසටහන් වලට සම්බන්ධ කරනවා. අපි දැන් සමහර දවස්වල පොයේ දවස් වගේ අල්ලන්න අපි මුළු සිලබස් එකේම තියෙන සියලුම MCQ කතා කරන දවස් තියෙනවා. නැත්නම් ඉලෙක්ට්‍රොනික වලට අදාළ විතරක් මෙතෙක් කල් ඇවිල්ලා තියෙන සියලුම ප්‍රශ්න කතා කරන දවස්. ප්‍රී තියෙන ඒවා ඔක්කොම ප්‍රී වැඩසටහන් විදිහට යන්නේ. ඒවට ඔයාලා මම අනිවාර්යෙන් මේ ගෲප් එකේ ඉන්න ඔයාලට මම ලින්ක් එක දාන්න. ඊළඟ කාරකාත්මක වර්ධක කොටස ඉතාම වැදගත්. කාරකාත්මක වර්ධක කියන්නේ ඔපරේෂනල් ඇම්ප්ලිෆයර් ඔප් ඇම්ප් කියන එක. එතන මේ ඔප් ඇම්ප් කොටස එකත් අපි ඉතාම කෙටි කාලයක් තුළ ඉවර කරනවා. ඊට අමතරව ක්ෂේත්‍ර ආචරණ ට්‍රාන්සිස්ටර් කියන ෆීල්ඩ් ඉෆෙක්ට් ට්‍රාන්සිස්ටර් FET වලින් MCQ දෙකක් එනවමයි. MCQ දෙකක් එනවා. එහෙම නැත්නම් එකක් හෝ දෙකක් එනවමයි. මේ MCQ එක ගොඩ දා ගන්න නම් මේ දවසක විතර මහන්සි වෙන මේ දවසක් යන්නේ නැහැ අපිට. පොඩි වෙලාවක් ඇතුළත ඒකත් අලුත් ට්‍රාන්සිස්ටර් වර්ගයක්. මොකද ඉස්සරහට ඔයාලට කැම්පස් ලෙවල් එකේදී ඉගෙන ගන්න තියෙන ඒවා. නමුත් මේ වෙලාවෙත් යම් මට්ටමක් ඔයා දැනගන්න ඕනේ. ඒකේ ලොකු වර්ගීකරණයක් තියෙන. ඒ වර්ගීකරණයේ ඇතුලේ තියෙන එක වර්ගයක් ගැන. ජන්සන් ෆීල්ඩ් ඉෆෙක්ට් ට්‍රාන්සිස්ටර් කියලා. JPET ගැන පොඩි ගාණක් හදන්න තියෙනවා. ඒ ගැන පුළුල් අවබෝධයක් ලබා දෙන්න. ඊළඟට මේ සංඛ්‍යාංකික ඉලෙක්ට්‍රොනික තාක්ෂණය කියලා කියන්නේ ඔයා IT කරන ළමයි ගොඩක් මෙතන ඇත්තේ. බේසික් ලොජික් ගේට් ටික ඔයාලට කව වෙනවා මේ IT පාඩමේදී. අපි ඒකේ ප්‍රායෝගික පැත්තට බර කොටසක් තියෙනවා. දැන් උදාහරණයක් විදිහට ඔයා 74යි 0.0 කිව්වම නැත්නම් ඔයා NAND ගේට් එකක් ගැන කිව්වොත් NAND ගේට් එක අඳුරනවා. NAND ගේට් ගැන දන්නවා. අපි කරන්නේ NAND ගේට් එක නෙමෙයි ඔයාලට කරන්නේ අපි NAND ගේට් එකේ ඇතුලේ අභ්‍යන්තරය තමයි අපි කරන්නේ. මොනවද NAND ගේට් එකේ 74යි 0.0 කියලා අපි උගන්වන්නේ IC එක
ඇතුළ නැන් ගේට් එකක් තමයි. ඔයා IT වලට ඉගෙන ගත්තේ මෙහෙම කෙනෙක් ගැන. එහෙමනේ. එතන මේ වගේ IC ගොඩක් තියෙන. මේ වගේ නැන් ගේට් ගොඩක් තියෙන තනි IC එකක් තමයි මේ පින් 7ක් තියෙන. 1 2 3 4 5 6 7යි. මේ පැත්තට 7යි. මේ පින් 7ක් එක තියෙන මේ IC එක ගැන තමයි ඔයාලට කතා කරන්නේ 74යි 0යි 0 කියලා ගමු. ඒ වගේ. ඊළඟට 74.8 ඊළඟට 74.32 වගේ මූලික IC ටිකක් තියෙනවා. ඒ වගේ කොහොමද පුළුල් ක්‍රියාව කියලා බලමු. මොකද ප්‍රායෝගික පරීක්ෂණ වලදී ළමයි ඕවා දන්නේ නැතුව උඩ අමාරු වැටෙනවා. ඒව ගැන අපි කතා කරනවා. ඊට අමතරව ෆ්ලිප් ෆ්ලොප් වලින් මේ ඈතක ඉඳලා ප්‍රශ්න එන්න පටන් ගන්න තියෙනවා. අපිට ඩී ෆ්ලිප් ෆ්ලොප් එක ගැන ඩී ෆ්ලිප් ෆ්ලොප් එක ගැන පුළුල් අවබෝධයක් ඔයාලට අපි ලබා දෙනවා. එකත් මේ කොටසේදී කරන එක. ඊළඟට මේ ටිකෙන් පස්සේ මේ කොටස කෙරුණාට පස්සේ මම ඔයාලට සිලබස් එක දාන අපිට අනිවාර්යෙන් ගෲප් එකට මේ තියෙන්නේ ඔයාලට අපි ලබා දෙන සිලබස් එක. මේ කාලය තුල අපි ආවරණය කරගන්න ඕනේ මූලික සිලබස් එක. ඔයාලට මේක print එකක් එවන්නම්. එතකොට ඔයා කරන්නේ කොහොමද? මේ එකින් එක කෙරෙනවද කියලා බලන්න ඕනේ මේ යන අතරේ. මේ සියලුම කොටස් ටික මේ දවස් ගානේ කෙරෙන්න ඕන ටික මෙතන අන්තර්ගත කරලා තියෙනවා. ඉස්සෙල්ලාම අර්ධ සන්නායක භෞතිකයේ සංදි ඩයෝඩ, ඍජුකාරක ඩයෝඩ, ඍජුකරණය, වෝල්ටීයතා යාමනය, රෙක්ටිෆිකේෂන්, ඊළඟට යාමනය කියන්නේ රෙගියුලේටර්, ඊට අමතරව ට්‍රාන්සිස්ටර් වර්ගීකරණය, ඒ වගේ ලක්ෂණ මේ කියන සියලුම දේවල් ට්‍රාන්සිස්ටර් සම්බන්ධයෙන් කතා කරනවා. ඊළඟට ක්ෂේත්‍ර ආචරණ ට්‍රාන්සිස්ටර් ගැන කතා කරනවා, කාරකාත්මක වර්ධක ගැන කතා කරනවා, ලොජික් ගේට්ස් ගැන කතා කරනවා. මෙන්න මේ ගුවන් විදුලි තාක්ෂණේ වන ලොකු වෙලා යන දේවල් නෙමෙයි, තාම සරල පාඩම්. ඊළඟට ක්‍රමලයක මේ PLC කියලා ඉන්ට්‍රොඩක්ෂන් එකක් තියෙනවා. ඊළඟට කාල පරිපතය ගැන ඉන්ට්‍රොඩක්ෂන් එකක් තියෙනවා. ඒ ටික අපි අනිවාර්යෙන් කතා කරමු. ඊටත් අමතරව මේකේ සඳහන් වෙලා නැති. ඔයාලට හිතෙනවා නම් මොනවා හරි දෙයක් අහන්න. ඒ ඕන එකක් අහන්න පුළුවන් පොතේ මේ විෂය ඔයා තව තැනකින් ගිහිලා හොයනවට වඩා ඔයාලට තියෙන ප්‍රශ්න ටික විසඳලා දෙන්නත් මේක අවස්ථාවක් කරගන්න. ඒ වගේම තමයි 2015 ඉඳලා 24 දක්වා ආපු ප්‍රශ්න අපි දැන් ඔයාලට කරන්න කාලයක් දෙනවා. අපි හිතමු අද දවසේ සම්පූර්ණ සිලබස් එක අපි කවර් කරලා යනකොට ඊළඟ දවසේ එනකොට ඔයා මේ ටික හදාගෙන ඉන්න කියලා කිව්වම ඔයාලට හදන්න බැරි ගණන් ටික ඔකේ තියෙනවා. හදන්න බැරි ඒවා තියෙනවා සියලුම දේවල් සාකච්ඡා කරනවා. අනුමාන ප්‍රශ්න පාඩම උගන්වන අතරේ මේ කොටසට මේක කියලා අපි අනුමාන ප්‍රශ්න දෙනවා. ඊළඟට ප්‍රායෝගික ප්‍රශ්න වල ලබා දීලා තියෙන මේ ඉලෙක්ට්‍රොනික ප්‍රශ්න වල සුවිශේෂී අවස්ථා ටික ඔයාලට පැහැදිලි කරන්න. එහෙම තමයි වැඩසටහන කරන්න හදන පොතේ ඉලෙක්ට්‍රොනික වලට බය වෙන්න එපා කවුරුවත්. මේ මෑතකත් මම බොහොම ඈත ඉස්කෝලේ ගිහිල්ලා උගන්වලා එතන ළමයි ඇති මෙතන. ඉතින් ඒ දරුවෝ ඉතාලම හොඳට ප්‍රැක්ටිකල් ටික කරා. ඒතර අපි මේ සම්බන්ධ වෙන දරුවන්ට ප්‍රායෝගික පරීක්ෂණ දක්වාම අපි අනිවාර්යයෙන් ඔයාලත් එක්ක සම්බන්ධය තියාගන්නවා. ගිය අවුරුද්දෙත් එහෙමයි. සමහර අය නම් ඔන්ලයින් වලින් ප්‍රැක්ටිකල් කරන අය ඉන්නවා. ඒල වීඩියෝ දාලා එහෙම හරියන්නේ නැහැ. ප්‍රැක්ටිකල් කරන අපි තැනකට ඔයාලා එකතු කරලා එහෙම ප්‍රැක්ටිකල් කරන ඔන්ලයින් වලින් ප්‍රැක්ටිකල් කරන්න බෑ. නමුත් 20යි 20 කොරෝනා අවුරුද්දේ අපි ඔන්ලයින් වලින් උත් කරා. හැම ළමයාටම අවශ්‍ය බඩු කට්ටලයක් යවලා ඒ බඩු කට්ටලේ එයා අතේ තියාගෙන කරන විදිය මෙහෙ ඉඳන් කරලා පෙන්නන. ඊට අදාළ ඒකතු වීඩියෝ ටික තියෙන ඔක්කොම සියල්ලම ඔයාලට ලබා දෙනවා. මීට අමතරව විෂයට අදාළ ඔයාලට ඉල්ලෙන ඕනම දෙයක් දෙන්න සියලු දේවල් තියෙනවා. මේ පාඩම අපි දවස් 5ක් ඇතුළත ඉවර කරාට පස්සේ ඔයාලට හිතෙනවා නම් විදුලි කොටසත් මේ විදිහටම කරගන්න ඕන කියලා ඔයාලට විශ්වාසය ගොඩනගනවා. අපි මේ කොටසත් කරමු. ඒක ගැටලුවක් නැහැ. මේ බෝඩ් එකට ලයිට් වෙන එක මම හදන්නම් ඇඩ්ජස්ට් කරලා. මේ ඒ විදිහට තමයි අපේ පාඨමාලාව යන්නේ. එතන මේක මම කිව්වා දින 5යි කියලා. දින 5ක් කියන්නේ බොහොම කෙටි කාලයක්. දින 5 වුණාට අපි ලොකු වෙලාවක් ගන්නවා. ලොකු වෙලාවක් අරගෙන ඔයා පාඩම් කරන වෙලාවක් කියලා හිතාගත්තා නම් හරි. ඒ වෙලාව මම පාඩම් කරන වෙලාව. ඒතර මේ වෙලාවට අමතර ආයි වෙලාවල් ගන්න යන්නේ නැහැ. එතන මේ පාඨමාලාව කෙරෙන්නේ පුතේ ඒවට මම මේ නිබන්ධනය එවනවා PDF ආකාරයට. PDF එකක් විදිහට තමයි එවන්නේ. මොකද මේ පාඨමාලාව අපි ඔයාලට දෙන්නේ තාම නිකන් දෙන එකක් වගේ හරි. ඔය සම්පූර්ණ කාලෙට මේක නිකන් දෙන්නේ. අද දවසේ කොහොමදත් ඔයාලට ෆ්‍රී දීලා තියෙන්නේ. පුතේ සාමාන්‍යයෙන් මේක කෙරෙන්නේ වෙනදා අපි සාමාන්‍ය ළමයිගේ 5000ක් විතර ගන්නවා. අපි එහෙම ගන්නෑ. මේ දැන් එහෙම කරන්නේ හැමෝටම පහසු මුදලක් තමයි තියෙන්නේ කරලා තියෙන්නේ. ඒක ගොඩක් අය අහලා තිබුණා. එන්න මේ විදිහට තමයි පුතේ ආය කිරීම කරන්නේ. දිනකට 500ක වගේ චූටි මුදලක් තමයි පුතේ වාගෙන් ගන්නෙ. එතකොට දවස් 5ට 2500. ඊට පස්සේ අපි තුමු දවස් තව 6ක් කරත් 7ක් කරත් එච්චර තමයි ආයි ගන්නෙ නැහැ.
එතකොට 2500 තමයි සම්පූර්ණ. මේක 500 දවසින් දවස දාන්න බෑවට ඒක කරදරයි. ඒක මටත් කරදරයි. මේක එකවර ඔයා දාන්න. ඔයා රිසිට් එක මට එවන්න. එවුවට පස්සේ අපි ඔයාලගේ අලුත් ගෲප් එකක් හදනවා. අලුත් ගෲප් එකක් හදනවා. ඒ අලුත් ගෲප් එකට තමයි ඔයාව ඇඩ් කරන්නේ. ඒ ගෲප් එකට සියලුම දේවල් අවශ්‍ය දේවල් දානවා. මොනවද නිබන්ධන ඊට සියලු දේවල් දානවා. දැන් අද මේ වැඩසටහන ඔයා මේ ඉන්න ගෲප් එකට දාන්න. එතන මේකට මේ මුදල් ගණදෙනු කරන්න ඕනි විදිය බැංකු විස්තර ටික වාට එවන්නම්. එතන නිබන්ධනයේ වාට ලබා දෙනවා අනිවාර්යෙන් PDF ආකාරයට. නිබන්ධන තුනක් තියෙනවා. මම තුනම එකට බට් කරලා එවන්නම්. එතකොට ඔයාලට කාලය ඉතිරි වෙයි. නිබන්ධන කලින් දුන්නු නිබන්ධන නෙවෙයි දෙන්නේ. හේතුව මේ ඒ වගේ ගොඩක් ළමයි ලිව්වා ගොඩ කාලයක් කරන් වැඩ කරේ. ඔයාලා ලියන කාලය අවම කරනවා. ඔයාලට ලියන්න සටහන් ලියන තියෙන කාලය අවම කරලා තමයි මේ වැඩි මේ දවස් පහෙන් කරගන්නේ. ඊට පස්සේ මේ සම්බන්ධයෙන් කරන හැම දෙයක්ම ඔයාලට නොමිලේ සම්බන්ධ වෙන අවස්ථා හදලා දෙනවා. මේ පාඨමාලාවට කැමති නම් ඔයාලට සම්බන්ධ වෙලා මේ වැඩේ කරන්න පුළුවන්. වගකීමෙන් වැඩේ ඉවර කරලා දෙනවා. කවුරු හරි පාඩම ඉවර වෙලා කියනවනේ මට තේරුන්නේ නැහැ මේ කියලා. ඒ කියන කෙනාගේ සියලුම මුදල අහපව් දෙනවා. එහෙම එපා කාගේවත් තේරුම් නැති කෙනෙකුගේ දේවල් අපිට කොමුරට ඕනේ නැහැ. ඔයාලට හිතේ මේ දුන්න ගාන මදි කියලා එහෙම දැනෙන්න උගන්වනවා. ඒක අනිවාර්යෙන් වගේ කියනවා. නිසා මේකට ආයෙ හිටු කරන්න එපා. එහෙට මේට ඒක තේරුමක් නැහැ පුතේ. ඔයාලා ඔයිට වඩා වියදම් කරනවා කඩේකට ගිහිල්ලා පොත්තුවක් ගන්නම. ඒ නිසා මේක ඕනවට වඩා අඩු කරලා තේරුමකුත් නැහැ. මේක වැඩි කරලා තේරුමකුත් නැහැ. හැමෝටම සාධාරණ වෙන මුදලක් තීරණය කරපු නිසා හැමෝටම සම්බන්ධ වෙන්නත් පුළුවන්. ඉතින් මේ මොඩල් ටිකලා ගෙවලා ඔයාලා ඉක්මනින් ගෲප් එක හදාගත්තොත් ඊළඟ සතියේම පන්ති පටන් ගන්නවා. හරි ඔයාලට හෙට සිටම මේක විවෘතයි. මම වැඩි විස්තර දැන් ගෲප් එකට දානවා. මේ වීඩියෝ එකක් දානවා. ඊට අමතරව ඔයාලට මොනවා හරි දැන් දැනගන්න ඕනි නම් මම දෙනවා අවස්ථාව. ඕනම කෙනෙකුට ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න පුළුවන්. මේක තව ළමයි ගොඩක් සම්බන්ධ වෙන්නවා. ගෲප් එකේ 60 ගාණක් ඉන්නවා. ඊට අමතරව තව සම්බන්ධ වෙනවා කීප දරුවෝ ඉන්නවා. ඒ හැමෝම සම්බන්ධ වෙයි. අපිට ප්‍රශ්නයක් නෑ කවුරු සම්බන්ධ වුණත්. ඊට අමතරව තව වැඩි හිටිය සම්බන්ධ වෙනවා. ඉතින් ගැටලුවක් නෑ කවුරු සම්බන්ධ වුණත්. දැනුම කියන එක මොකද බෙදා ගන්නයි ඕනේ. කිසිම දෙයක් හංගන්නේ නෑ. ඒ නිසා ඔයාලට අවශ්‍ය ඕනම දෙයක් අහන්න පුළුවන්. ඒතර අපි දිගින් දිගට මේ වැඩේ කරලා ඔය කැම්පස් වල ඉන්න දරුවෝ එයාලා අනාගතේ වලට සම්බන්ධ වෙයි පාඨමාලාවත් එක්ක. එයාලා අත්දැකීම් කියයි. මේ වෙලාව ඔයාලට මම අවස්ථාවක් දෙනවා. ඔයාලට තියෙනවා නම් මොනවා හරි දෙයක් මේ මගෙන් අහන්න. ඕනම දෙයක් අහන්න විශේෂයට අදාළ හෝ මේ පාඨමාලාවට අදාළ ඒවට උත්තර දෙන්න සූදානම්. පොඩි වෙලාවක් අරගෙන ඉක්මනින් අහන්න පුතේ ප්‍රශ්න තියෙනවා. ප්‍රශ්න මොකුත් නැද්ද? දැනගන්න දෙයක් තියෙනවා. අපි තියන්නේ ඒතර බලාපොරොත්තු වෙන්නේ පන්ති බදාදා දිනය. බදාදා දින රාත්‍රී 7 සිට රාත්‍රී 7 සිට 12 දක්වා කාලය තුල අපි මේ පන්ති කරනවා. මොකක් හරි හේතුව නිසා එක් දිනයක පන්ති ඇතැරුණොත් විකල්ප දිනයක් අපි යොදාගමු. දින 5න් ඉවර කරන්න බැරි වුණොත් 6 වෙනි දිනයක් 7 වෙනි දිනයක් යොදාගත්තත් ඒක වාට බරක් නොවන විදිහට තමයි යොදාගන්නේ. 100%ක් ආවරණය කිරීමේ වගකීම බාරගන්න. දිනේ සම්බන්ධයෙන් ගැටලු තියෙනවද? වෙලාව සම්බන්ධයෙන් ගැටලු තියෙනවද? පුතේ තියෙනවා නම් අහන්න. දැන් මේ කියන දේක් තමයි පුතේ වෙන්නේ. පස්සේ ආයෙ වෙනස් කරන්නේ නැහැ එකක්වත්. මං නම් වලින් ඇහුවොත් කියනවද? ඒ වලට දැන් මේ පාඩම යන අතරේ නම් කොහොමද කට්ටිය කතා කරනවා. කතා කරන්න වෙනවා පුතේ. දැනට ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුතේ. ප්‍රශ්න නැද්ද මොකද? හරි පුතේ ඉඳුරු වෙලාව ගැටලුවක් නැහැ. මේ මොනවද ගැටලු තියෙන්නේ පුතේ? ඉඳුරු වෙලාව
අපිට මේ බෝඩ් එක පාවිච්චි කරන්න පුළුවන් මේ ලියන අනිත් බෝඩ් එක පාවිච්චි කරන්න පුළුවන්. අර කොහොම හරි පැහැදිලි දර්ශනයක් එන විදිහට මේ වැඩේ අපි කරගමු. කියන්නකො පුතේ වෙලාව එතකොට 12යි AM මේක නේද? අවසන් වෙන්නේ 12යි AM දක්වා කරනවා. දිනේ ඒතර බදාදා වෙන මොනවාද ගැටලු? දින 5යි තප්පුණී ගැටලු තියනවද පුතේ? විදුර මැසේජ් එකෙන් හරි දාන්නකො පුතේ ගැටලුවක් තියෙනවනේ. ඕ පුතේ දැන් මේ හරි අමාරුයි ඔයාලව අල්ලගන්න පන්තියකට මේ අපිට වඩා හරි සංකීර්ණයි ඔයාලගේ ජීවිතේ. මම දාම පන්ති ඒක නිසා ඔයාලා කැමති නම් එක සතියේ දවස් දෙකක අපිට කරන්න පුළුවන්. එක සතියේ දවස් දෙකක් කරොත් සති දෙකමාරයි. දෙකමාර ඕන සති 3යි කියමුකෝ. සති 3යි තව දවසකුත් අරගෙන අපි කරමුකෝ. එතකොට එහෙම වුණොත් දවස් දෙකක් දාගන්න වෙනවා. එහෙම නැතු බදාදා දවස් ගත්තොත් බදාදා දවස් 5යි. හරි විදුර. සවරි හරිද පුතේ? හරි. දැන් ගන්න තීරණය අනුව අපි ගෲප් එකට මම පණිවිඩය දාන්නම්, සිලබස් එක දාන්නම්. ඔයාලා ගෲප් සමූහය හදාගන්න. මේ කියන්නේ ඔයාලා මට දානකොට මම අලුත් ගෲප් එක හදලා ඔයාලට මම අවශ්‍ය හැමදේම ඒකට දාන්නම්. දැනට සිලබස් අද දවසේ වෙච්ච දේවල් ඔයාලට මොනවා හරි දැනගන්න දෙයක් තියෙනවා නම් මම ගෲප් එකට දානවා. මේ දැන් ඉන්න ගෲප් එකේ ඉන්න. එතකොට ගෲප් එකේ ලින්ක් එක අර ඇඩ් එකෙත් තියෙනවා. එතනින් එන්නත් පුළුවන්. එහෙම අමතර යාළුවෝ ඉන්නවා තව සම්බන්ධ කරගන්න පුතේ. හරි පුතේ දවස් දෙකක් තියෙනවා නම් දවස් දෙක මොනවද කියන්න බලන්න පුතේ. මම දැනට දවස් දෙක කියන පුතේ සඳුදායි බදාදායි තමයි. සඳුදා බදාදා. හරි. එහෙම පුළුවන් නම් පුතේ හරි ඒක යන අතරෙත් අපිට පුළුවන් තීරණය කරන්න වෙන පළවෙනි අවස්ථාව දැන් අද බදාදා සතියක් තියෙනවාට සූදානම් වෙන්න. ඊළඟ බදාදා වැඩේට සූදානම් වෙන්න. ඒ යන අතරේ ඔයාලා කියන්නේ හෙටත් මට අපිට පුළුවන් කියලා ඉතින් හෙටත් කරන්න. ඒ වගේ දවස් අපි දාගෙන කරන්න පුළුවන්. හරි සඳ බදාදා පුළුවන් කියලා දැම්මා. හරි අපි මේ දවස්වල කරමු. එහෙම වුණොත් පුතේ ඇත්තට සති දෙකයිනේ. සති දෙකයි සති තුනයි. ඊට පස්සේ ඔයාලට කාලේ තියෙනවා සූදානම් වෙන්න පුළුවන් නැවත විභාගෙ කිට්ටු කරලා මට පුළුවන් නැවත ප්‍රශ්න පත්‍ර අනුමාන ප්‍රශ්න ගොඩක් කරන්න පුළුවන් ඔයාලට. මේ ප්‍රශ්නේ කරාට පස්සේ පුතේ ඔයා ET වල තියෙන බය සම්පූර්ණයෙන් ඇතෑරෙනවා. ගොඩාක් ළමයි බය වෙලා ඉන්නේ ඕ ඉලෙක්ට්‍රොනික වල. ඔයාලට ලේසිම ප්‍රශ්නේ මේ ඉලෙක්ට්‍රොනික ප්‍රශ්නේ බවට පත් කරනවා. ඒක වගකීමෙන්මයි කියන්නේ. ඊට පස්සේ ඒවා වෙලාව දෙනවා නම් අපිට වෙලාව තියෙනවා නම් අපි විදුලි යන්ත්‍ර හා බලපද්ධතිය අමාරු කියන කොටසත් කරගමු. කියති අමාරුවක් නෑ ඒකත් බලමු අපි. ඒතර සාමාන්‍ය පොතේ සිවිල් ඔටෝමොබයිල් වගේ කොටස් ටික ඔයාලට කොහේ හිටියද දැන් මේ ගොඩාක් ඈත ළමයි ඉන්නේ. ඔයා කොහේ හිටියත් ඒ කොටස් වලට ආවරණය වෙනවා. ඒක අපි හොඳටම දන්නවා. ඒ වගේත් යම් කිසි ගැටලු දෙනවා අවසන් කරලා අපි අනුමාන ප්‍රශ්න පත්‍ර පොතේ අපි හැම අවුරුද්දෙම අනුමාන ප්‍රශ්න පත්‍ර හදනවා පොතේ. ඒ ප්‍රශ්න පත්‍ර වලින් අනිවාර්යෙන් පුතේ 140ක් 50ක් ඒ විදිහෙම ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා. දැන් ගිය පාර ඔය සිවිල් ප්‍රශ්නේ එහෙමම අපි දාපු එකමයි. ඉලෙක්ට්‍රොනික වල ගාන දාපු එක එහෙමම රූප සටහන් එකම. වැලියු විතරයි වෙනස්. ඉතින් ඒ නිසා අපි එහෙම අනුමාන ප්‍රශ්න පත්‍රයක් හැම අවුරුද්දෙම දෙනවා. ඊට අමතරව පහුගිය අවුරුද්දවල කරපු අනුමාන ප්‍රශ්න පත්‍ර ටික තියෙනවා. ඒවත් ඔයාලට දෙන්නම්. ඉතින් එකතු වෙලා වැඩක් කරමු. මේ දුර හිටියට මේ ඉලෙක්ට්‍රොනික ටික විතරයි අපි කරගන්නේ කියලා නෙමෙයි පුතේ. විශේෂ උපරිම සාධාරණයක් වෙන්න උදව් කරන්න සූදානම්. නමුත් ඔයාලා වෙන වෙන ගුරුවරු ළඟ පන්ති යන අය ඒවට කිසි දෙයකට බාධා කරගන්න නැතුව ඒවා කියන ගමන යන්න. දැන් ඔයාලට තව මාස 5ක් විතර තියෙන්නේ. නමුත් ඔයාලට කරගන්න ඕන විශේෂ කොටසක් තියෙනවා නම් විතරක් මට කතා කරන්න. ඒවට මම උදව් කරනවා. මේ කොටස අනිවාර්යෙන් වගකීමෙන් ඉවර කරලා දෙන්න. මේ කොටස. ඒක තමයි පොරොන්දුව. එතකොට මේ කොටස 100%ක් ඔයාලට ගැටලුවක් නොවන පරිදි. ගැටලුවක් නොවන පරිදි ඉවර කරලා දෙන්න වග බලා ගන්න. හරිද? හරි. එහෙමනම් පුතේ මේ මට දැනුවත් කරන්න තියෙන ওই ටික සම්බන්ධයෙන් තමයි සිලබස් එක තව ටිකකින් ඔයාලට මම දානවා.
එහෙනම් ගොඩක් වෙලාව ඔයාලගේ නාස්ති කරන්නේ නැහැ මං අද දවසේ. අපි පටන් ගන්න ඒතකොට ලබන බදාදා. ලබන බදාදා අපි 7ට පටන් ගන්නවා. 7ට පටන්ගෙන අපි 7 8 9 10 විතර වෙනකන් එක දිගට කරමු. ඊට පස්සේ අපි විනාඩි 10ක 15ක විතර ඉන්ටර්වල් එකක් ගමු. එක දිගට අමාරු නා. හරි පුතේ මේ පණිවිඩය දැන් හරි සතිය දවස් දෙකක් කියන තැන ඔයාලා ඉන්නවා. එහෙම පුළුවන්කම තිබුණොත් group එකේ සෙට් වුණොත් ලබන සඳම දාන්න පුළුවන් නම් අපි දාමු. මම ඔයාලට අර කෝල් එකක් දාන්නම් WhatsApp group එකට මොන දවස්ද ඔයාලට පහසු කියලා. ඉතින් sannivedanaye තියාගන්න group එකේ ඉන්න group එක හරහා තමයි කරන්නේ. ඔයාලගේ අදහස් තව මොන හරි තියෙනවනේ මට group එකට හරි කමන්නේ දාන්න. නිබන්ධනය ලැබෙනවා පුතේ. ඒකට නිබන්ධන මුද්‍රණය කරලා එවන්න කාලේ මදි. ඔයාට ඒ කොස්ට් එක දරාගෙන ලොකු ගාණක් යන්නේ නැහැ පුතේ. ටියුට් එක print කරගන්න රුපියල් 100 200කයි. හොඳ නිබන්ධනයක් එවනවා ඔයාට කිසිම දෙයක අඩුවක් නැති. ඒක ඔයාට කැමති නම් හොඳ කවර් පේජ් එකක් දාලා print කරගන්න. නැත්නම් නිකන් හරි print කරගන්න. කොහොම හරි ඒක අවශ්‍ය PDF එක තියාගෙන මේ වැඩ කරන්න බෑ පුතේ. කීයට PDF එක ළඟ තියාගන්න වැඩ කරන්න බෑ. ඒ නිසා මොම මේක print out එකක් විදිහට අතට ගන්න ඕනේ. ඒකේ ලියන්න තියෙනවා, අඳින්න තියෙනවා, වැඩ ගොඩක් කරන්න තියෙනවා. දැන් ආයි කවුරුවත් රවට්ටලා හරියන්නේ නැපතේ ඔයාම තමයි තීරණය කරන්න ඕනේ. මේ වැඩේ ගොඩ දාගන්න අය තමයි එකතු වෙන්න ඕනේ. මේක මම පන්ති ගියා ඉලෙක්ට්‍රොනික පන්ති කියලා ගියා කියන අය නෙමෙයි. මේ වැඩේ මම මෙතනින් ඉවරයි. ආයෙත් තැනකට ගිහිල්ලා ඉලෙක්ට්‍රොනික ඉගෙන ගන්න නම් මේකට එන්න ඕනේ නැහැ නේ. ඒකද එහෙම අවශ්‍ය නැහැ. අනිවාර්යෙන් ඔයාගේ කිසිම කොටසක් අහිමි නොවෙන්න. ඇත්තටම දැන් ගොඩක් ළමයි කරන්නේ ඒ ලෙවල් එකේ ඇවිල්ලා පන්ති කරනවානේ. දැන් ඔය අපෙන් ඉගෙන ගත්ත ළමයි ගොඩාක් තැන්වල පන්ති කරනවා මම දැක්කා. පන්ති කරන අය දාලා ඉන්නවා. ඉතින් එයාලා හොඳයි. එයාලා කියනවා සර් ඒකේ නෝට් එක මම අපි එහෙමම දෙනවා. කමන්නේ නැදේ. මම කෝ කමන්නේ නැහැ. ඒක හොඳයිනේ. ඒතර කිසි ගැටලුවක් නැහැ. මේ ඒව දෙන්න. නෝට් ඕන එකක් දෙන්න පුතේ දැනුම දෙන තරමට දැන් ලෝකෙ මිනිස්සු ඉලෙක්ට්‍රොනික හොයාගෙන එයාලා අපිට නොදී හිටියා නම් අපි දන්නේ නැහැ නේ කිසි දෙයක්. ඉතින් මේක දෙන්න. කිසි කෙනෙක් දැනුම ලෝභ වෙන්නේ නැතුව දෙන්න. දෙන තරමට ඔයාටත් ලැබෙයි. ඉන්න දෙන්න. බය නැතුව කියලා දෙන්න අහන කෙනකොට. මම ඒ අරමුණින්මයි උගන්වන්නේ. කිසිම දෙයක් ආයේ රඳවා ගන්න නැහැ. ඔයාට ඉල්ලන ඕන දෙයක් දෙන්න. ඉතින් කියන්නේ දැනුමට අදාළ ආයි කෑල්ලක් ඉලගෙන නේද? කෑල්ලක් ඉලගෙන කියන්නේ අහන ඕන එකට උත්තර දෙනවා. බය නැතුව ඉලෙක්ට්‍රොනික ප්‍රශ්න උත්තර ලියන ළමෙක් තමයි මෙතනින් එළියට යන්නේ මේ දවස් 5 ඇතුළත. ඒක වගකීමෙන්මයි කියන්නේ. ඒ දවස් 5 ගියාට පස්සේ කියනවා මට මෙලෝ හතරක් තේරුන්නේ නැහැ. ඒකෙන් මට වැඩක් වුන්නේ නැහැ කියලා. එයා මට පෞද්ගලිකව කතා කරන්නේ. එයාට මම ආපහු ඒ කියන්නේ එයාට ඊටි හරියන්නේ නැහැ. මේ කරන විදිහට තේරෙන්නේ නැති නම් එයාට ඊටි හරියන්නේම නැහැ. ඒ හින්දා මේ මුදලත් ආපහු දීලා එයා කැමති දෙයක් කරගන්න කියලා. එයා යවන එක තමයි කරන්න තියෙන්නේ. ඔයාලට කරගෙන යනකොට තේරෙයි මේ මොකද්ද මේකේ වෙන්නේ කියලා. එහෙනම් අපි වැඩි කතා කරන්න දෙයක් නැහැ පුතේ. අපි සම්බන්ධ වෙමු. ඔයාලට ඕන ප්‍රශ්නයක් තියෙනවා නම් ගෲප් එකට දාන්න. ඒ ගෲප් එක හරහා පණිවිඩ හුමාරු කරන්න පුළුවන්. ලංකාව පුරාම ළමයි ඉන්නවා. ඒතකොට අනිත් එක ඒකේ ලොකු වටිනාකමක් තියෙනවා. අපි තුන් පළාත් සභාවලින් දෙන ප්‍රශ්න පත්‍රය. ඔයාලට පුළුවන් මේ ප්‍රශ්නේ හදන්නේ කොහොමද කියලා මෙතන කතා කරොත් ඒක ඔක්කොම යනවනේ. තව පළාතක කෙනෙකුට තව එකක්. ඒ විදිහට මෙතන ඉන්නවා නැගෙනහිර පළාතේ අය ඉන්නවා, සබරගමුවේ අය ඉන්නවා, ඌවේ අය ඉන්නවා, වයඹ පළාතේ අය ගොඩක් ඉන්නවා, පුත්තලම වයඹ පළාතේනේ වයඹ ඉන්නවා, බස්නාහිර ඉන්නවා. දකුණේ දෙන්නෙක් ඉන්නවා. ඒතර මේ ගතම අපි ගොඩක් ළමයි ඉන්නවා. මොකද ලංකාව පුරාම ළමයි ටික ඉන්නවා. ඒකට ලොකු හොඳ සොසයිටි එකක් අපි වැඩේ කරගෙන යමු. අර තව ගොඩක් ළමයි ඉන්නවා. එයාලා සම්බන්ධ වෙයි. දැනුම හුමාරු කරගෙන අපි බොහොම හොඳට වැඩේ කරගෙන යමු කියලා බලාපොරොත්තු වෙනවා. ඔයාලට ගැටලු නැතිනම් මම අදට නවත්තනවා. ගැටලු තියෙනවා නම් තව ඕන දෙයකට උත්තර දෙනවා. හැකි ඉක්මනින් ඔයාලා මේකට සම්බන්ධ වෙන අය මාව දැනුවත් කරන්න. හරිද පුතේ එහෙනම් ප්‍රශ්න නැතිනම් නවත්තන්නද? හරි. එහෙනම් හැමෝටම සුබ රාත්‍රියක් වේවා. වැඩි විස්තර වාගේ සමූහයට මම දානවා. අනිවාර්යෙන් එවන අපතේ ඩීටේල් ටික අනිවාර්යෙන් දානවා. දැන් දානවා ඔක්කොම විස්තර ටික දානවා. සියලු තොරතුරු ටික වා ගෲප් එකට අදාළ හැම විස්තරයක්ම එක මේ වීඩියෝ එකත් එක්කම දානවා. මේ වීඩියෝ එකක් දාන්නම්. හරි පුතේ එහෙනම් හැමෝටම සුබ රාත්‍රියක් වේවා. ආයිබෝවන්.